room number 106 true incident එකක්. ඉතින් මේ වගේ තද බලති සිනමා නිර්මාණයකට නිෂ්පාදනයෙන් දායක වීම ලැබීම ගැන ඒක කොහොමද කියන්න වචන කරන්න පුළුවන්? ඔව් සුරංගදේ අල්විස් අධ්‍යක්ෂකතුමාගේ වෙනස්ම ආකාරයක නිර්මාණයක්. මොකද සුරංගදේ අල්විස් අධ්‍යක්ෂකතුමාව අපි දන්නේ කොමඩි ඒ ශානරයේ චිත්‍රපට නිර්මාණය කරන කෙනෙක් විදිහට. ඔහුගේ ත්‍රාසජනක මට්ටමේ චිත්‍රපටයක් විදිහට අද දවසේ මේ පළවෙනි නිර්මාණය තමයි එළි දැක්වෙන්නේ. ඒ වගේම තමයි තාම ඔයා කිව්වා වගේ අර ක්‍රූවල් ඉන්සිඩන්ට් එකක්. ඒ කියන්නේ සමාජයේ කතාබහට ලක්ුණු ටිකක් අර භයානක අත්දැකීමක් තියෙන චිත්‍රපටයක්. ඒකේ ඇත්තටම සමාජයට ගෙනියන පණිවිඩයකුත් තියෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන් විමර්ශනයකදී පොලිස් විමර්ශනයකට අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනය සම්බන්ධයෙන් එතකොට ඒවට බාධා වෙන ආකාරය මානසිකත්වය අපරාධකාරයෙක්ගේ ඒ වගේ ගොඩක් දේවල් ගැන මේ චිත්‍රපටය ඇතුලේ කතා වෙනවා. ඉතින් ඉල්ලීමක් ලැබුණාම නිෂ්පාදනයෙන් දායක වෙන්න කියලා මම සතුටෙන් එකතු වුණා. මොකද පිටපත ඒ සාර්ථකයි කියලා දැනුණ නිසා අද දවසේ චිත්‍රපටය බැලුවාම ඊටාම සාර්ථකව අධ්‍යක්ෂණයක්, සාර්ථක නිර්මාණයක්, සාර්ථක රංගන ශිල්පීන්ගේ සාර්ථක රංගනයක් තියෙනවා කියලා දකින්න ලැබුණා. ඊටාම සතුටුයි මේකට සම්බන්ධ වීමට ලැබුණ එක ගැන. හැම කෙනෙකුටම ආරාධනා කරනවා ඇවිල්ලා මේ චිත්‍රපටය නරඹන්න. ඕනම කෙනෙකුට රස විඳින්න පුළුවන් නිර්මාණයක් විදිහට මම දකිනවා. ඇවිල්ලා චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.